මනි කේක් එකක් හදන හැටි අපි බලමුද? ඉතින් ඉස්සෙල්ලාම සල්ලි ටික ඉටි කොලයකට දාලා ඔතාගෙන තමයි මම ගත්තේ ඉස්සෙල්ලාම. මේක කිලෝ 2ක චොක්ලට් කේක් එකක්. ඉතින් ඉස්සෙල්ලාම කේක් එක සෑන්ඩ්විච් කරලා ඊට පස්සේ ක්‍රම්බ් කෝට් කරලා ඉවර වෙලා ඊට පස්සේ කේක් එක මැදින් අපි කට් කරගන්නවා. කට් කරගෙන ඉවර වෙලා කලින් හදාගත්ත සල්ලි ටික අපි සල්ලි රෝල කේක් එක ඇතුළට දානවා. දාලා ඉවර වෙලා අර කපාගත්ත කේක් කෑල්ලෙන් සාමාන්‍ය ප්‍රමාණයක් ඒකේ අර හිඩස වැහෙන විදිහට තියලා ආපහු අයිසින් චුට්ටක් ඒක උඩට දාලා ඒක වහගන්නවා. ඒකලා ආපහු ෆයිනල් කෝට් එක කරගෙන ඉවර වෙලා ෆයිනල් අයිසින් කෝට් එක කරලා සාමාන්‍යයෙන් අපි ඩෙකරේට් කරන විදිහට කේක් එක ඩෙකරේට් කරගන්නවා. ඉතින් මේක මනි කේක් එකක් කියලා සාමාන්‍යයෙන් දකින කෙනෙකුට පේන්නේ නැහැ. කේක් එක කට් කරනකොට තමයි පේන්නේ. මේක රුපියල් 30,000ක වගේ මුදලක් කේක් එක ඇතුළට කට් කරලා කේක් එකට දාලා තමයි මේ කේක් එක ඩෙකරේට් කරලා තියෙන්නේ. ඉතින් කේක් එක කට් කරන වෙලාවට තමයි එයාලා දන්නේ මේක ඇතුලේ සල්ලි තියෙනවා කියන එක. මේ වගේ තවත් වීඩියෝස් ඔයාලට බලලා ඔයාලා නොදන්න දේවල් ඉගෙන ගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.